හෙලෝ අයිබෝන්. ඉතින් ඔන්න අදත් අපි ටැරොට් රීඩින් එකක් අරගෙන තමයි ආවේ. අද අපි රීඩින් එකෙන් කතා කරන්නේ ඔයාගේ එක්ස් ඔයා ගැන ගිය සතියේ හිතුව මොනවද? එහෙම නැත්නම් එයාට ගිය සතියේ ඔයා ගැන මොනවද හිතුනේ කියලා බලන්න තමයි අපි මේ රීඩින් එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේකට ඔයාගේ එක්ස් ගිය සතියේ මොනවද හිතුවේ කියන එක ගැන කතා කරන්න හේතු උනේ අපි කලින් කරලා තියෙනවා ඔයාගේ එක්ස් මොනවද හිතන්නේ, ඔයාගේ එක්ස් ආයි එයිද, මෙන්න මේ වගේ කරුණු. නමුත් ඔයාගේ එක්ස් ගිය සතියේ ඒ කියන්නේ ඉතාමත් මෑතකදී ඔයා ගැන මොනවද හිතුවේ කියලා බලන්න තමයි මේ රීඩින් එක අද අරන් ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා ඒක ඔයාට ලොකු ප්‍රයෝජනයක් වෙයි මේ සම්බන්ධයෙන් නිතරම හිතන අයට. මොකද ගොඩක් අය මේ එක් සම්බන්ධයෙන් රීඩින් ලැබෙනවට ගොඩාක් කැමති. ඉතින් ගොඩාක් අය අපි රීඩින් එකක් දාමු කිව්වත් එක්ස් ගැන තමයි කතා කරන්න බලන් ඉන්නේ. ඉතින් එහෙම අයට තමයි මේ එයාගේ අලුත්ම තත්ත්වය, ඒ කියන්නේ එයා ගිය සතියේ ඔයා ගැන හිතපු දේවල් මොනවද කියලා බලන්න තමයි මේ රීඩින් එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාට පේනවා මෙතන ගොඩවල් දෙකක් තියෙනවා. මේ දෙක දිහා බලලා එකක් තෝරගෙන ඔයාට රීඩින් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. හොඳට එයා ගැන හිතලා හිත යන එක ඉක්මනට තෝරගෙන රීඩින් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයා ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරගත්තා නම් ඔයාගේ එක්ස් ගිය සතියේ ඔයා ගැන හිතලා තියෙන්නේ මෙන්න මේ දේවල්. විශේෂයෙන්ම එයා හිතලා තියෙනවා ඔයා තාමත් එයාව ලුහු බඳිනවා ඇති කියලා. විශේෂයෙන්ම සෝෂල් මීඩියා හරහා WhatsApp, Facebook, එහෙම නැත්නම් Instagram, TikTok මෙන්න මේ වගේ ඒවා හරහා විශේෂයෙන් ඔයා එයා කරන ඇක්ටිවිටීස් ෆලෝ කරනවා ඇති කියලා, එහෙම නැත්නම් එයා කරන දේවල් බලන් ඉන්නවා ඇති කියලා එයා හිතලා තියෙනවා. ඒත් එක්කම එයා හිතලා තියෙනවා මේ එෆෙයා එක නවත්තන්න, එහෙම නැත්නම් නැවතෙන්න අපි දෙන්නගෙම කවුරු හරි හිතවතෙක් මේකට මුල පිරුවද, එහෙම නැත්නම් මේකට සම්බන්ධ වුණාද, එහෙම නැත්නම් අපි දෙන්නට කේලම් කිව්වද, අපි දෙන්නට මෙහෙම උනේ ඇයි වගේ එයාට හරි ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. සමහරට එයාගේ අතින්ම මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. එයා කරපු දෙයක් නිසා ඔයා එයාව ඉවත් කරන්න පුළුවන්. ඒත් එයාට හිතිලා තියෙනවා මේකට කවුරු හරි හිතවතෙක්, එහෙම නැත්නම් තව අතරමැදියෙක් සම්බන්ධද, මේ අපේ සම්බන්ධය නැති වෙන්න යම්කිසි කෙනෙක් ඒ කියන්නේ බලපෑමකට ලක් වුණාද, එහෙම නැත්නම් කාගේ හරි බලපෑමක් ආවද මේ එෆෙයා එක නැවතින්න වගේ දේවල් එයාගේ ඔළුවට ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම ගොඩක් වෙලාවට එයා හිතලා තියෙනවා ඔයා තාමත් එයාට ආදරේ. ඒ ආදරේ නිසා තාමත් ඔයා බලාගෙන ඉන්නවා ඇති කියලා එයාගේ ඔළුවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ එයාට හිතුණු දේවල් මෙතන වැටිලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට තව හිතලා තියෙනවා ආදරේ වුණාට එයා කිසි ගාණක් නැතුව ඉන්නවා. ඒත් එක්කම එයා කමින් බොමින් ප්‍රීතියෙන් හරි ජොලියේ ඉන්නවා ඇති කියලා එයා හිතනවා. ඒත් එක්කම විශේෂයෙන්ම එයා හිතලා තියෙනවා ඔයාට මොනවා හරි ප්‍රශ්න කිහිපයක් එන්න ඇති. ඒ වගේ එකක් ඔයාට තෝරගන්න බැරි වෙන්න ඇති. එහෙම නැත්නම් මට ආපු ප්‍රශ්න එයා තේරුම් අරගෙන නැහැ. මට ගොඩක් ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්න අතරින් මට එකක් තෝරගන්න බැරි තැන තමයි මම මේ දේ කරේ වගේ එකක් එයාට හිතලා තියෙනවා. ඒත් එක්කම ඒ සම්බන්ධතාවය තුළ ඉන්නකොට මෙයා නිකන් හිරවීමකට ලක් වෙලා තමයි හිටියේ. මම නිකන් බැඳලා දාලා හිටියා වගේ එකක් තමයි මට සිද්ධ වුණේ. එහෙම නැත්නම් මාව හිර කරලා දාලා වගේ එකක් තමයි සිද්ධ වුණේ. ඉතින් මේ සම්බන්ධතාවයෙන් ඉවත් වෙච්ච එක හොඳයි කියලා වගේ දෙයක් එයාගේ ඔළුවේ වැඩ කරනවා. හැබැයි යාට නිතරම මතක් වෙනවා ඔයා ගැන මෙයා තාම සම්පූර්ණයෙන්ම රිකවර් වෙලා නැහැ. ඔයාගෙන් සම්පූර්ණ ඉවත් වෙලා නැහැ කියන එක තමයි මට මෙතන පෙන්වන්නේ. එයා කොහොම වුණත් ඔයා ගැන පහුගිය සතියේදී මෙන්න මේ ටික තමයි හිතලා තියෙන්නේ. විශේෂයෙන්ම එයා හිතලා තියෙනවා මේ සම්බන්ධය ඉවත් කරන්න, එහෙම නැත්නම් ඉවත් වෙන්න කාගේ හරි බලපෑමක් තිබුණද දන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් එයාගේ අතින් වැරද්දක් වුණත් එයා හිතන්නේ කවුරු හරි අතරමැදියෙක් මේ බලපෑමක් කරපු නිසා මේක සිද්ධ වෙන්න ඇති කියලා. ඒත් එක්කම එයා ගොඩක් වෙලාවට හිතනවා තාමත් ඔයා යාව ෆලෝ කරනවා, ලුහු බඳිනවා කියන එක.
ඒත් එක්කම එයා හිතනවා ඔයා තාමත් එයාට ආදරෙයි. එහෙම නැත්නම් ඔයා ගොඩක් වෙලාවට තාමත් එයා ගැන හිතනවා. එයා තාමත් තනියෙන් ඇති මං ගැන හිතා වගේ දෙයක්. ඒත් එක්කම එයා හිතනවා එයා හිර වෙලා හිටියේ. දැන් මම නිදහස්. ගොඩක් වෙලාවට මං මේ සම්බන්ධතාවයේදී ගොඩක් හිරවීමකට ලක් වෙලා තමයි හිටියේ කියන එක. ඉතින් එයා ගොඩක් වෙලාවට එයාගේ ගිය සතියේදී මෙන්න මේ ටික හිතලා තියෙනවා. විශේෂයෙන්ම එයාගේ හිතේ වැඩ කරන දෙයක් තමයි ඔයා තාමත් එයා වෙනුවෙන් ඉන්නවා ඇති කියන එක. ඒත් එක්කම ඔයාට තාමත් මේ මතකයන් අමතක කරගන්න බැහැ කියන එක. ඒත් එක්කම විශේෂයෙන්ම එයා හිතන්නේ ඔයා ගොඩාක් වෙලාවට මේ ආදරය කියන දේ අතරට කවුරු හරි කෙනෙක් ගෙනහල්ලා. එහෙම නැත්නම් ඒ කවුරු හරි කෙනෙක් නිසා එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක්ගේ කීමක් නිසා මේ සම්බන්ධතාවයෙන් දුරස් වුණා වගේ දෙයක් තමයි එයා හිතන්නේ. ඉතින් එයාගේ අතේ මෙතන වැරද්ද තිබුණත් එයා හැමතිස්සෙම හිතන්නේ අර මං කිව්වා වගේ ඔයා අතින් මේ දේවල් සිද්ධ වුණා වගේ, ඔයා අතින් එයාව මග හැරුණා වගේ, ඔයා එයාව හිර කරා වගේ, ඔයා එයාව නොසලකා හැරියා වගේ තමයි එයාගේ ඔළුවේ වැඩ කරන්නේ. ඉතින් ඔය ටික තමයි ඔයාට කියන්න තියෙන්නේ. ඔයා තෝරගත්තේ අංක 2 නම් විශේෂයෙන්ම ඔයාගේ එක්ස්ට ඔයා ගැන ගිය සතියේ හිතලා තියෙන්නේ මොනවද කියලා බැලුවොත් එයා හිතලා තියෙනවා ඔයා කරන ඔක්කොම වැඩ අනා ගන්නවා ඇති කියලා. විශේෂයෙන්ම එයා හිතනවා ඔයාට දැන් වෙන කෙනෙක් ඉන්නවා ඇති කියලා. ඒත් එක්කම එයා ඔයාට ගොඩක් දේවල් කරනවා ඇති කියලාත් එයා හිතනවා. විශේෂයෙන්ම කායිකව මානසිකව ගොඩක් වෙලාවට ඔය දෙන්න සම්බන්ධ වෙලා ඇති කියලාත් එයාට හිතෙනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් මෙතනදී එයාට හිතෙනවා ඔය දෙන්නගේ සම්බන්ධතාවය යම්කිසි soulmate connection එකක් වෙන්න ඇති. අපි දෙන්න මෙච්චර බැඳිලා හිටියා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අපි දෙන්න මේ soulmate සම්බන්ධතාවයක් තියෙන දෙන්නෙක් වෙන්න ඇති කියලා. ඒත් එක්කම නැවත එයාට හිතෙනවා ඔයාට ආදර යෝජනාවක් ඉදිරිපත් කරන්න. ඔයාට මේ සම්බන්ධව කියලා නැවත ඔයා ගාවට එන්න මෙයාට හිතෙනවා. ඒත් එක්කම මෙයා කල්පනා කරනවා ගොඩක් වෙලාවට එයා දැන් වෙනම ජීවිතයක ඇත්තේ, දැන් එයාට වෙනම කෙනෙක් ඇති, එයා වෙනම කෙනෙක්ට කායිකව මානසිකව සම්බන්ධ වෙලා ඇති කියන එක. විශේෂයෙන්ම මේ කෙනා හිතනවා මේ මෙච්චර අපි දෙන්නගේ තිබිච්ච ස්ට්‍රෝං සම්බන්ධතාවය බිඳ වැටෙන්න යම්කිසි গুপ্ত බලපෑමක් හේතු වුණාද කියලා. ඒත් එක්කම විශේෂයෙන්ම මෙයා හිතනවා මෙයාට මේ අවුරුද්දේ හරි වාසනාවක් ලැබෙයිද නැවත ඔයත් එක්ක එකතු වෙන්න කියලා. හැබැයි මෙයා ගොඩක් දරදඬු විදියට තමයි ඉන්නේ. මෙයා ඒ ආදරේ ඔයාව ප්‍රතික්ෂේප කරනවා වගේ ඉන්නේ. ගොඩක් වෙලාවට මෙයාට හිතිලා තියෙනවා මෙයාගේ යම්කිසි මේ හැසිරීමේ තියෙන ප්‍රශ්නයක් නිසාද මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ කියලා. හැබැයි එම වුණාට එයාට සැරිසරේට එයාගේ අඩුපාඩු තේරුම් ගත්තට එයා ඒක පිළි අරගෙන සමාව ගන්න කොයි වෙලේකවත් ඔයා ගාවට එන්නේ නැහැ. හැබැයි එයාගේ හිත එයාට දොස් කියනවා, බනිනවා. ගොඩක් වෙලාවට එයා හිතින් දුක් වෙනවා. මෙච්චර හොඳ සම්බන්ධතාවයක ඉඳලා මේක නැති වුණේ ඇයි? මෙහෙම දෙයක් අපි දෙන්නම මෙහෙම දෙයක් කරගත්තේ ඇයි? එහෙම නැත්තම් මේ සම්බන්ධතාවය ආයි ඇති වෙයිද? සමහර වෙලාවට එයාට හිතෙනවා ඔයාව ඕනේ කියලා එකක්. ඒ වෙලාවට එයාට හිතෙනවා නැවත වර්ගයෙන් කතා කරලා ආදරේද කියලා අහන්න, ආදරයක් නැවත පටන් ගමුද කියලා අහන්න. හැබැයි එයා ඒකට එන්නේ නැහැ. එයාට හිතන දේවල් විතරයි. විශේෂයෙන්ම එයා ගිය සතියේ හිතලා තියෙනවා ආයි මේ සම්බන්ධතාවයේ තිබුණොත් හොඳයි නේද කියලා. හැබැයි එයා ගොඩක් වෙලාවට ඒ මුල් අඩිය තියන්නේ නැති ගතියක් තියෙනවා. විශේෂයෙන්ම මේ කෙනාටත් දැනට කවුරු හරි ඉන්න පුළුවන්, වෙනත් සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන්. හැබැයි මෙයා යත් එක්ක ඔයාව කම්පෙයා කරලා බලද්දී ඔයා තමයි ගොඩක් මෙයාට ආදරය කරලා තියෙන්නේ සහ ඔයා තමයි ගොඩක්ම කැපකිරීම කරලා තියෙන්නේ. ඔයා තමයි ගොඩක්ම ආදරය කරලා තියෙන්නේ. ඔයා එක්ක තමයි වැඩිම මතක ප්‍රමාණයක් තියෙන්නේ. ඒ නිසා මෙයාට මේවා අමතක කරගන්න බැරිව තමයි මේවා එක වෙලාවකට
එක පාරටම මෙයාගේ ඔළුවට එන්නේ. ඉතින් ගිය සතියේ මෙයාට හිතිලා තියෙන දේවල් ගැන බැලුවාම මං අර කිව්වා වගේ ඔයාටත් දැන් වෙන කෙනෙක් ඉන්නවා ඇති කියලා හිතලා තියෙනවා. ඒත් එක්කම මේ සම්බන්ධතාවයේ soulmate connection එකක්ද දන්නේ නැහැ කියලා හිතලා තියෙනවා. ගොඩක් වෙලාවට ඔය දෙන එච්චරට ආදරය කරලා තියෙන නිසා. ඒත් එක්කම නැවත මං එයා ගාවට ගියොත් එයා මාව බාරගනීද වගේ එකක් ඔලුවට ඇවිල්ලා තියෙනවා. ඒත් එක්ක මෙයා දැන් මේ ගැන කල්පනා කර තාමත් ඉන්නවද දන්නේ නැහැ. මං ගැන තාමත් කල්පනා කරනවද දන්නේ නැහැ කියලා එකක් ඔලුවට ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම මෙයා හිතලා තියෙනවා සමහර විට මේක අපි දෙන්න වෙන් වෙන්න කරපු කවුරු හරි කරපු গুপ্ত බලපෑමක්ද දන්නේ නැහැ කියන එක. ඒත් එක්කම එයා හිතලා තියෙනවා එයා නැතුව ඔයා සියලුම වැඩ අනා ගන්නවද දන්නෙත් නැහැ කියලා. ගොඩක් වෙලාවට එයාගේ හිත තාමත් ඔයා ගාව තියෙනවා. එයා මොන තරම් මොන විදිහේ ස්වරූපයක් ඔයාට පෙන්නුවත් මොන වගේ අයත් එක්ක කතා කරත් කොච්චර ලොකු සම්බන්ධතාවයක් වෙන කෙනෙක් එක්ක තිබුණත් ඔයාට දීලා තියෙන තැන එයාට තාමත් වෙන කෙනෙක්ට දී ගන්න බැරුව තමයි ඉන්නේ. ඉතින් ඒක හින්දා එයාට සැරින් සැරේට හිතෙනවා ඔයා ගාවට ලං වෙන්න ඕනේ කියලා. හැබැයි එයාගේ ඊගෝ එකත් එක්ක එයාගේ තියෙන දැඩි බවත් එක්ක එයා ඒක ප්‍රතික්ෂේප කරලා ඉවසගෙන ඉන්නවා. සමහර විට විශේෂයෙන්ම කාලයක් යනකොට මෙයාම ඔයා ගාවට ඇවිල්ලා නැවත මේ සම්බන්ධය පටන් ගමුද කියලා අහන්න. එහෙම නැත්නම් මොනවා හරි හේතුවකට ඔයාට කන්ටැක්ට් වෙන්න, ඔයාට කතා කරන්න, මෙසේජ් එකක් දාන්න, බැනලා හරි රණ්ඩු වෙලා හරි ඔයගොල්ලන්ගේ මොනවා හරි දෙයකට විශ් කරන්න හරි, එහෙම නැත්නම් අතීතේ සිද්ධ වෙච්ච දෙයක් ගැන කතා කරන්න හරි ආයි ඔයාට ඔයාව බ්ලොක් කරලා නෝ කන්ටැක්ට් වෙලා හරි ඉන්නවා නම් මේ කෙනා ඔයාව ආයි කනෙක්ට් කරගන්නවා. විශේෂයෙන්ම මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් මේ කෙනා ඔයාට කතා කරන්න, මෙසේජ් කරන්න පුළුවන් ඒ වගේ නෝ කන්ටැක්ට් ලෙවල් එකක ඉන්න කෙනෙක් නම්. මේ කෙනා කුමන බැඳීමක හිටියත් ඔයත් එක්ක මෙන්ටලි කනෙක්ට් වෙලා ඉන්නේ. තාමත් ඔයාගේ මතකයන්, ඒ ආදරය, ඒ කැමැත්ත, ඒ ආසාව හැම දෙයක්ම ඔයා කෙරේ බැඳිලා තියෙනවා. ඒ නිසාම යාට දැනෙනවා මේක soulmate සම්බන්ධයක්ද කියලා. ඉතින් number 2 select කරගත්ත අයට මෙන්න මේ ටික තමයි කියන්න තියෙන්නේ. ඒ කෙනා ගිය සතියේ හිටපු දේවල් ගැන බැලුවාම මෙන්න මේ ටික තමයි ඔයාගේ ex හිතලා තියෙන්නේ. මේක පොදු රීඩින් එකක් වීමේ නොවීමේ හැකියාවක් තියෙනවා. යාට අවශ්‍ය නම් ඔයාගේ ex හරියට මොනවද හිතුවේ කියලා බලන්න අපිට මැසේජ් එකක් දාලා ප්‍රයිවට් රීඩින් එකක් ගන්න පුළුවන්.